හරි එහෙනම් සුබ සන්ධ්‍යාවක් අපි පටන් ගමු. අපිට තියෙන්නේ අද හතරවෙනි පාඩම පටන් ගන්නනේ. හතරවෙනි පාඩමේ ටියුට්ස් ඔබට ඔයාලට ළමං දීලා තිබ්බා හතරවෙනි පාඩමේ ටියුට් ටික. හතරවෙනි පාඩමේ මම හිතන් ටියුට්ස් දෙකක් කිව්වද දන්නේ නේ. මෙන්න මේ නිබන්ධනේ සාම්ප්‍රදායික මාධ්‍යයේ ටියුට් එක ඔයාලා අතේ ඇති එක ගන්න. සිදස්නා අපි නවමාධ්‍ය ටියුට් එකත් එව්වද මම? නෑ සර්. හරි. සාම්ප්‍රදායික මාධ්‍ය අපි පටන් අරගෙන යනවා. අතර ජුනි මාසයේ මේ කියන්නේ මේ මාසයේ වන්න නව මේ ජනමාධ්‍ය ඊට පස්සේ නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය කියලා හතරවෙනි පාඩම ඔයාලගේ සිලබස් එකේ පාඩම ටියුට්ස් 3කින් තමයි ඉවර වෙන්නේ. හතරවෙනි පාඩම ටියුට්ස් 3කින් කවර් කරනවා. මම හිතන්නේ ඉස්කෝලවලත් දැන් මේ පාඩම එක්ක ඉවරත් ඇති පටන් අරගෙනත් ඇති කොහොම නමුත් අපි කරගෙන යමු. පළවෙනි පාඩම් තුන මේ වෙනකොට ඉවරයි අපි. මුලින් ඉඳන්ම අපි මේ පාඩම් ටික කරගෙන ආවා. සාම්ප්‍රදායික මාධ්‍ය නවම සමාජ ජනමාධ්‍ය නවමාධ්‍ය හා සමාජ මාධ්‍ය කියලා කියන්නේ මේකේ හතරවෙනි පාඩම. අපි ඉස්සලා බලමු මේ පාඩමේදී මූලික වශයෙන් කතා කරන්නේ මොකක්ද කියන එක. හතරවෙනි පාඩමේදී අපි කතා කරන්නේ සංනිවේදන මාධ්‍යයන්ගේ කාලානුක්‍රමික වර්ධනය. සංනිවේදන මාධ්‍යයන්ගේ කාලානුක්‍රමික වර්ධනය කියලා කියන්නේ දැන් ඔය මාධ්‍යයක් කියලා කියන්නේ මාධ්‍යයක් කියලා කියන්නේ අ, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අපි භාවිත කරන භෞතික හෝ කාර්මික මෙවලමක්. මාධ්‍යයක් කියලා කියන්නේ පාර්ශ්ව දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට අපි භාවිත කරන යම් ආකාරයක මෙවලමක්. එතකොට මාධ්‍යයේ ස්වභාවය අනුව මාධ්‍ය විහිදී තිබෙන කලාපය ප්‍රදේශය අනුව ඒ වගේම මාධ්‍ය බිහි වූ ආකාරය අනුව ඒ වගේම මාධ්‍ය තුළ භාවිත වන තාක්ෂණය අනුව මේ මාධ්‍ය වර්ගීකරණය කරනවා. එතකොට මාධ්‍ය වර්ගීකරණය කරනවා ප්‍රධාන ආකාර හතරකට. එකක් තමයි සාම්ප්‍රදායික මාධ්‍ය, ඊට පස්සේ ජනමාධ්‍ය, ඊට පස්සේ නව මාධ්‍ය, ඊට පස්සේ සමාජ මාධ්‍ය. දැන් මේ මාධ්‍ය ඇතුලේ අපිට යුග පිළිබඳවත් අනාවරණය වෙනවා. ඒ කියන්නේ එක එක යුගවල මානව සමාජයේ මූලාරම්භය ඉඳන් මේ දක්වා වූ ඓතිහාසික සමාජ පරිණාමය තුළ තොරතුරු විනෝදයේ අධ්‍යාපනයේ වැනි මානව උවමනා සපුරා ගැනීමට අපි විවිධ මාධ්‍ය නිර්මාණය කරගත්තා. ඒ නිර්මාණය කරගත් මාධ්‍යයේ හැඩය අනුව තමයි අපි මේ මාධ්‍යයේ හැඩය සහ බිහි වූ ආකාරය අනුව තමයි මේ මාධ්‍ය වර්ගීකරණයන් කරන්නේ. තේරුණාද? එතකොට මාධ්‍ය අපි වර්ගීකරණය කරන ප්‍රධාන ආකාර හතරකට. එතකොට අපි මූලික වශයෙන් අපි පළවෙනිට අපි කතා කරමු සාම්ප්‍රදායික මාධ්‍ය, ට්‍රැඩිෂනල් මීඩියා. හරි? දැන් සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ කුමක්ද? මූලික වශයෙන් අපි ගමු. සාම්ප්‍රදායික මාධ්‍ය. සාම්ප්‍රදායික මාධ්‍ය. අපි කියනවා මේකට ට්‍රැඩිෂනල් මීඩියා. ට්‍රැඩිෂනල් ට්‍රැඩිෂනල් මීඩියා. හරි. සාම්ප්‍රදායික මාධ්‍ය කියලා අපි කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්තාම සාම්ප්‍රදායික ජන සමාජ මූලික කරගෙන තොරතුරු අධ්‍යාපනයේ විනෝදයේ පිණිස භාවිත කළ මාධ්‍යයන්. දැන් අපි තේරුම් ගන්න ඕන සාම්ප්‍රදායික සමාජයක් කියන්නේ මොකක්ද? සාම්ප්‍රදායික සමාජයක් කියලා අපි ගන්නේ කාර්මීකරණයට හසුබීමට පෙර ලෝකේ කාර්මික සමාජ බිහිවීමට පෙර විද්‍යමාන වූ සමාජ. කාර්මීකරණය, නාගරීකරණය, නවීකරණය, ගෝලීයකරණය කියන මේකී ක්‍රියාදාමය ලෝකේ විද්‍යමාන වීමට ආරම්භ වීමට පෙර ජන සමාජ නාමකරණය කරන්න අපි භාවිත කරන යෙදුමක් තමයි සාම්ප්‍රදායික සමාජ කියලා කියන්නේ ට්‍රැඩිෂනල් සොසයිටි එක. ඒ සාම්ප්‍රදායික ජන සමාජවල දකින්න ලැබෙන්නේ සාම්ප්‍රදායික දැනුම, සාම්ප්‍රදායික භාවිතයන්, සාම්ප්‍රදායික තාක්ෂණය. තේරුණාද? සාම්ප්‍රදායික සිරිත් විරිත් දකින්න පුළුවන්. එතකොට සාම්ප්‍රදායික සමාජයක් කියන එකට අපි උදාහරණයක් පෙන්වන්න පුළුවන් අපිට පුරාණ ගම කියන එක. නේද? පුරාණ ගම අපිට ගන්න පුළුවන්. එතකොට පුරාණ ගමක් තුල දකින්න පුළුවන් වෙන්නේ සාම්ප්‍රදායික ලක්ෂණ. එතකොට
පුරාණ ගමක් ඇතුලේ අපිට සාම්ප්‍රදායික භාවිතයන් සාම්ප්‍රදායික දැනුම දකින්න පුළුවන්. එන සාම්ප්‍රදායික මාධ්‍ය කියලා අපි අදහස් කරන්නේ අනාදිමත් කාලයක් පුරා. තේරුණාද? අනාදිමත් කාලයක් පුරා අනාදිමත් කාලයක් පුරා ගැමි ජන සමාජ ගැමි ජන සමාජ ගැමි ජන සමාජ මූලික කරගෙන හරි අනාදිමත් කාලයක් පුරා ගැමි ජන සමාජ මූලික කරගෙන නිර්මාණය වූ මාධ්‍යයන්ට අපි කියනවා සාම්ප්‍රදායික මාධ්‍යයන් කියලා. හරිද? එතකොට කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු නියත කතෘත්වයක් නැති තාක්ෂණික මෙවලම් භාවිත නොකරන සියලු ගැමිජන කලාවන් සාම්ප්‍රදායික මාධ්‍ය වේ. රයිට් අපි නැවත කියමු. කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු නිර්මාණය වෙච්ච නියත කතෘත්වයක් දැක්විය නොහැකි තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොර සියලු ගැමිජන කලාවන් සහ ක්‍රියාකාරකම්. එතකොට මේකට ගැමි මාධ්‍ය නැත්නම් රූරල් මීඩියා කියලා කියනවා. සාම්ප්‍රදායික මාධ්‍ය ට්‍රැඩිෂනල් මීඩියා කියලා කියනවා. එහෙනම් සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන උදාහරණ වශයෙන් ගත්තොත් සාම්ප්‍රදායික මාධ්‍ය උදාහරණ පෙන්වන්න පුළුවන්. සාම්ප්‍රදායික මාධ්‍ය උදාහරණ පෙන්වන්න පුළුවන්. ඔය ජන කවි, ජන කතා, ජනනාට්‍ය, ශාන්ති කර්ම, යාතු කර්ම, නේද බෙරහඬ, හූහඬ, ගින්දර, දුම, කොලාතු එල්ලීම කියන ප්‍රාග් ඓතිහාසිකයේ භාවිත කරන මිනිසු ලෙන් චිත්‍ර මේ ආදී සමස්තයම අපිට සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස නිර්වචනය කරන්න පුළුවන්. තේරුණාද? එහෙනම් කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල අඛණ්ඩව වැඩුණු නිශ්චිත කතෘත්වයක් විද්‍යමාන නොවන සියලු ගැමිජන කලාවන්ට අපි කියනවා සාම්ප්‍රදායික මාධ්‍ය කියලා. දැන් මේ සාම්ප්‍රදායික මාධ්‍ය මානව සමාජයේ මූලාරම්භයේ ආරම්භක වකවානුවේ භාවිත වුණා. ඒ කාලේ දියුණු තාක්ෂණයක් තිබුණේ සෝබාදහම ඇසුරේ තනාගත් සොයාගත් මෙවලම් භාවිතයෙන් තමයි සාම්ප්‍රදායික විධික්‍රම ගොඩනැගුණේ. දැන් ගින්දර, හූහඬ, බෙර බාදන, කොලාතු එල්ලීම වැනි ක්‍රමවේද පරිසරවාදීනේ සෝබාදහම තුලින් ගොඩනැගුණේ. සෝබාදහම ඇසුරේ භාවිත කරපු උපකරණ මෙවලම් භාවිතයෙන් තමයි මේවා නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේකට අපිට නැචරල් මීඩියා ස්වභාවික මාධ්‍ය කියලා කියන්නත් පුළුවන්. නැචරල් මීඩියා එක එක නම් කියනවා. තේරුණාද? එතකොට අපි විවිධ නම් මොනවද කියන එක චුට්ටක් බලලා යන පේපර් එකේ එක එක විදිහට අහන්න පුළුවන්. නැචරල් මීඩියා කියන්නත් පුළුවන්. එතකොට දැන් සාම්ප්‍රදායික ජන සමාජ නවීකරණය වුණා, කාර්මීකරණය වුණා, ගෝලීකරණය වුණා, මේ නවීකරණය වුණා. මේකී සමාජ ක්‍රියාදාමයන් විසින් යම් ප්‍රමාණයකට සාම්ප්‍රදායික ජන සමාජ වෙනස් වෙලා නවීන ජන සමාජ බිහි වෙනවා. ඒ නවීන ජන සමාජ බිහි වුවත් සාම්ප්‍රදායික විධික්‍රම සාම්ප්‍රදායික මාධ්‍යයන් තවමත් භාවිතයේ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. දැන් ශාන්ති කර්ම වගේ දේවල් අදටත් තියෙනවනේ. ශාන්ති කර්ම අදටත් තියෙනවා. දැන් අලුත් සහල් මංගල්‍ය අපි වාර්ෂිකව පවත්වනෝනේ. අලුත් සහල් මංගල්‍යයේ පිරිත කියන එක සාම්ප්‍රදායික මාධ්‍යයක්. බෙර වාදන තාම තියෙනවා. කොලාතු එල්ලීම තාම තියෙනවා. දැන් මලගෙදරකදී පින්කම් ගෙවල් ගොක්කතු එල්ලීම කරනවා. පැපොල සරම්ප වැනි බෝවන රෝගයක් ඇති රෝගියෙක් ගෙදරක ඉන්නකොට ගේ ඉස්සරහා කොහොඹත්තක් එල්ලීම කරනවා. කොඩිය කියන්නේ සාම්ප්‍රදායික විධික්‍රමය. තාමත් කොඩි භාවිත වෙනවා. ඒ නිසා මේ සාම්ප්‍රදායික විධික්‍රම සම්පූර්ණයෙන් සහ මුලින්ම සමාජයෙන් මොනවාද ඉවත් උනේ නෑ. මේක යම් යම් ප්‍රමාණයකට අභියෝගයට ලක් වුණා, වෙනස් වුණා. නමුත් තාමත් සමාජය තුළ සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම දකින්න පුළුවන්. තේරුණාද? විභාගයට අහන ප්‍රශ්නේදී විභාගයට සාම්ප්‍රදායික මාධ්‍යයේ විශේෂතාවයන් අහනවා. සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම පිළිබඳව අහනවා. ඒ වගේම සාම්ප්‍රදායික මාධ්‍ය වැදගත්කම අහනවා. සාම්ප්‍රදායික මාධ්‍ය විශේෂතා, සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම, සාම්ප්‍රදායික මාධ්‍ය වැදගත්කම්. ඔය ප්‍රශ්න තුනට සූදානම් වුණා නම් හරි. ඊට පස්සේ අපි ටියුට් එකේ අපි කතා කරගෙන යනවා මේ කාරණා පිළිවෙලට මාතෘකාවට කතා කරගෙන යමු. එතකොට මේ සාම්ප්‍රදායික මාධ්‍ය තුල sannivedanaya ක්‍රියාත්මක වන ආකාරය අනුව සාම්ප්‍රදායික මාධ්‍යයන් තුල sannivedanaya ක්‍රියාත්මක වන ආකාරය අනුව ආකාර දෙකකට බෙදන්න පුළුවන් අපිට. කොහොමද අපි ඒක බෙදන්නේ? එකක් තමයි ශ්‍රව්‍ය සංඥා. ශ්‍රව්‍ය sannivedana විධික්‍රම. ශ්‍රව්‍ය සංඥා අපි උදාහරණයක් ගත්තොත් බෙර වාදන, ඒ වගේම හූහඬ අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෘශ්‍ය සංඥා විධික්‍රම. ඒ කියන්නේ visual signal කියන එක. දෘශ්‍ය සංඥා උදාහරණයක් අපිට ගන්න පුළුවන් ලෙන් චිත්‍ර කියන එක. ඒ වගේම අපිට ගන්න පුළුවන් මේකෙදී ඔය ශාන්ති කර්ම කියන එක. ශාන්ති කර්ම
ඒක ඇතුලේ ශ්‍රව්‍ය දෘශ්‍ය විදික්‍රමක් තියෙනවා. එතකොට sound signal visual signal කියලා අපි මේක කොටස් දෙකකට බෙදනවා. සාම්ප්‍රදායික මාධ්‍ය. තේරුණාද? හරි අපි නැවත මුලට එමු. සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ මොකක්ද? අනාදිමත් කාලයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු නියත කර්තෘත්වයක් විද්‍යමාන නොවන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොර මාධ්‍යයන්ට අපි කියනවා සාම්ප්‍රදායික මාධ්‍ය. තවමත් සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම දකින්න පුළුවන් අඩු වැඩි වශයෙන්. එතකොට සාම්ප්‍රදායික sannivedana විධික්‍රම වල sannivedana ක්‍රියාත්මක වන ආකාරය අනුව එක ආකාර දෙකයි sound signal visual signal කියලා අපි මේක ආකාර දෙකකට බෙදනවා. එහෙනම් අපි ටියුට් එකත් එක්ක අපි කතා කරගෙන යන්නේ. ටියුට් එකේ මේ දේවල් සඳහන් වෙලා තිබෙනවා. ටියුට් එක ගන්නකො. ටියුට් එකේ වැදගත් ඒවා කතා කරගෙන සමහර ඒවා ලියාගෙන highlight කරගෙන යමු. දැන් highlight පෙන් එකක් අතේ තියාගමු. හරිද? සාම්ප්‍රදායික මාධ්‍ය traditional media. සාම්ප්‍රදායික මාධ්‍ය යන මාත් එක්ක ටියුට් එක බලන්න. ටියුට් එක හොඳට කියවන්න උඩ බලාගෙන වටපිට බලන්න එපා. සාම්ප්‍රදායික මාධ්‍ය යනු කාලාන්තරයක් තිස්සේ ගැමී ප්‍රජාව අතර තොරතුරු දැනුම විනෝදයේ විවේකයේ පිණිස භාවිත වන අවට පරිසරයෙන් සපයාගත හැකි සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedana ක්‍රම සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස අර්ථ දැක්විය හැකිය. මේට ගැමි මාධ්‍ය යන්නද යෙදේ. highlight කරගන්න කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු දැනුම විනෝදයේ සඳහා භාවිත වන කියන එක. කාලාන්තරයක් පුරා ගැමි ප්‍රජාව අතර තොරතුරු විවේකය විනෝදය සඳහා භාවිත වන මේට ගැමි මාධ්‍ය කියනවා. එනවත් highlight කරන්න මේට ගැමි මාධ්‍ය කියලා කියනවා. අපි ලියාගමු ටියුට් එකේ සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳ යම් නිර්වචනයක් අදහසක් ලියාගමුවම ලියන්න කාලාන්තරයක් පුරා කාලාන්තරයක් පුරා කාලාන්තරයක් පුරා කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු කාලාන්තරයක් පුරා ගැමිජන සමාජ තුළ වැඩුණු කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු නිශ්චිත කර්තෘත්වයක් නොමැති කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු නිශ්චිත කර්තෘත්වයක් නොමැති නිශ්චිත කර්තෘත්වයක් නොමැති තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොර මේ මම ෆ්‍රේම් එක හදාගන්න හොඳට අවුලක් නැමට පිටු කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල වැඩුණු නිශ්චිත කර්තෘත්වයක් නොමැති තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොර තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොර සියලු ගැමිජන කලාවන් සියලු ගැමිජන කලාවන් සියලු ගැමිජන කලාවන් සහ ක්‍රියාකාරකම් සියලු ගැමිජන කලාවන් සහ ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික මාධ්‍ය වේ. සියලු ගැමිජන කලාවන් සහ ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික මාධ්‍ය වේ. බලන්න ලියාගත් අදහස කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල අඛණ්ඩව වැඩුණු නිශ්චිත කර්තෘත්වයක් නොමැති තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොර සියලු ගැමිජන කලාවන් සහ ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික මාධ්‍ය වේ.
ඕක හරියටම විභාග පේපර් එකට ලියන්න. පාඩම් කරගෙන ලියන්න. වෙන වෙන ඒවා ලියන්න එපා. හරි? හරි. ලාංකීය සමාජයට ආවේනික සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම සඳහා විවිධ නිදසුන් පෙන්වා දිය හැකිය. එනම් අපි රූලක 3ක් විතර ලියනවා. බැලන්ස් වෙන්න මුල මැද අග මෙහෙම දාලා ලේයර්ස් 3කට පහළට පහළ කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම ගොඩාක් තියෙනවා. අපිට විභාගයට තියෙන 4යි. නමුත් අපිට ගොඩාක් කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි සියල්ල ලියාගෙන යමු උදාහරණ විදියට. රයිට් උදාහරණ කියලා ලියාගමු. උදාහරණ හූහඬ උදාහරණ හූහඬ හූහඬ පහළට පහළ ලියන්නකො එක පේලික පහළට හූහඬ නැත්තම් දිගටම කමාදාලා ලිව්වත් කමන්නේ. හූහඬ බෙරවාදන හූහඬ බෙරවාදන නලාවාදන හූහඬ බෙරවාදන නලාවාදන ගින්දර ගින්දර හූහඬ බෙරවාදන නලාවාදන ගින්දර ගින්දර හරි ගින්දර හූහඬ බෙරවාදන නලාවාදන ගින්දර දුම ගින්දර දුම කොලාතු එල්ලීම කොලාතු එල්ලීම කොලාතු එල්ලීම ගින්දර දුම කොලාතු එල්ලීම ලෙන් චිත්‍ර කොලාතු එල්ලීම ලෙන් චිත්‍ර කොලාතු එල්ලීම ලෙන් චිත්‍ර කවි කොලය කවි කොලය ඉස්සර කවි කොල කාරයෙක් හිටියා ගම් වලට එම ආවා රබානකුත් අරගෙන කවියෙන් අදාළ පණිවිඩ මිනිසුන්ට කියනවා කවි කොලය අනබෙරය කවි කොලය අනබෙරය පෙරහැර පෙරහැර රන්දෝලි පෙරහැර දළදා පෙරහැර ඒකත් සාම්ප්‍රදායික ට්‍රැඩිෂනල් පෙරහැර පෙරහැර පිරිත් පිරිත කියන එක පිරිත් කියන ඒවා පෙරහැර පිරිත් පිරිත් සීපද පිරිත් සීපද මල මේක සීපද විරිදු විරිදු සීපද විරිදු මේ ටියුට් එක ලියන්නේ වෙන වෙනම ලියන්නේ එහෙම නැහැ සීපද විරිදු හරි කෙම් ක්‍රම කෙම් කෙම් කෙම කියනවා අර කුඹුරු කුෂ්ඨකර්මාන්තේ කෙම් භාවිතින කෙම කෙම් ක්‍රම විරුදු කෙම් ක්‍රම අභිචාර 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 කියන එක ඇදහිලි වගේ ඒවා අභිචාර අභිචාර ජනකවි ජනකවි ජනකතා ජනකවි ජනකතා ජනනාට්‍ය ජනකවි ජනකතා ජනනාට්‍ය ශාන්ති කර්ම ශාන්ති කර්ම ශාන්ති කර්ම ජන ක්‍රීඩා ජන ක්‍රීඩා රබන් පද රබන් පද වරමැණිකෝ අද නටන්න නේ රබන් පද රබන් පද ප්‍රස්තාව පිරුළු ප්‍රස්තාව පිරුළු රබන් පද ප්‍රස්තාව පිරුළු උපමා
තේරවිලි උපමා තේරවිලි ආප්තෝපදේශ 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 ආප්තෝපදේශයක් තමයි ඔය පෙරලෙන ගලේ පාසිනෝ බැලේ ආප්තෝපදේශ ඊට පස්සේ ජනකීයමන් ආප්තෝපදේශ ජනකීයමන් ජනකීයමන් ඊට පස්සේ ජන නැටුම් ඊට පස්සේ ජන සංගීතය ජන නැටුම් ජන සංගීතය ආදිය එහෙම දාන්නේ ආදිය තව තියෙන්න පුළුවන් ආදිය right ඕකෙන් ඔබ highlight කරගන්න මම මේ කියන ටික මොකද හතරයි අපිට විභාගෙට අපි එන්නේ ඒ හතර highlight කරගන්න ජන කවිය highlight කරගන්න උතන ලිප් ටික ජන කවි ගන්න highlight පෙන්නයක් ජන කවි ජන කතා ජන නාට්‍ය ශාන්ති කර්ම ජන කවි ජනකතා ජනනාට්‍ය ශාන්ති කර්ම ඔය හතර ඔළුවේ තියාගන්න අනිත් ඒවාත් තිබෙන බව දැනගන්න ඔය හතරට අදාළව තමයි සූදානම් වෙන්න ඕන විභාගෙදී හරිද හරිද රයිට් අපි යන් එහා පැත්තට මේවා ටික කියවන්න සමහරව highlight කරගමු මේවා සාම්ප්‍රදායික සමාජවල ප්‍රභවය ලැබ ඒ කියන්නේ ගැබිජන සමාජවල උත්පත්තිය ලබා ප්‍රභවය ලැබ එම සමාජයන් හිම භාවිත වේ මෙම මාධ්‍ය ජන සමාජවල අඛණ්ඩව පැවතුන කියන්නේ අඛණ්ඩව පවත්වාගෙන එනවා මේවාට නියත කතුරුත් නිශ්චිත කතුවරයෙක් නැත ජන කවිය ගත්තාම කතුවරයෙක් හොයාගන්න බෑ කතුවරයෙක් ඉන්නවා නමුත් අවිනිශ්චිතයි මේවට නියත කර්තෘත්වයක් නොමැත. එසේම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොරව ගැමිජන සහභාගීත්වයෙන් සිදු කරනු ලබන්නකේ. සියලු ගැමි මාධ්‍යයන් ගැමි ජනතාවගේ ජීවන වෘත්තීන් කුෂකර්මාන්තයනේ ජීවන වෘත්තීන් මෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් සමග අභියෝජනීය වෙන් කරන්න බැරි විදියට බැඳී පවතී. ඒ අනුව ගැමි මාධ්‍ය ගැමියාගේ සිරිත් පිරිත් ඇදහිලි විශ්වාස ආචාර විදි අගනාකම් වටිනාකම් පුද පූජා සමග බද්ධ වී ඇති බවයි. එම නිසා සාම්ප්‍රදායික මාධ්‍ය ගැමියාගේ විඥානය කියන්නේ මනස ආධ්‍යාත්මය විඥානය චින්තනය සහ ආධ්‍යාත්මය සමග බැඳී පවතින බව කිව හැකිය. හයිලයිට් කරගන්න උඩේ නම් පහළට සාම්ප්‍රදායික සමාජවල ප්‍රභාවය ලැබ. සාම්ප්‍රදායික සමාජවල ප්‍රභාවය ලැබ. ඊට පස්සේ හයිලයිට් කරගන්න ගැමියාගේ සිතුම් පැතුම් සමග අභියෝජනීය බැඳී පවතී. ඊට පස්සේ හයිලයිට් කරගන්න ගැමි මාධ්‍ය මොකද? ගැමියාගේ විඥානයේ චින්තනය ආධ්‍යාත්මය සමග බැඳී පවතින බව. ආධ්‍යාත්මය සමග බැඳී පවතින බව. right. මානව ඉතිහාසයේ භාවිත කළ ප්‍රාග් ඓතිහාසික යුගයේ සාම්ප්‍රදායික සංනිවේදන බෙදීක්‍රම ආකාර දෙකකට බෙදන්න පුළුවන් මම කතා කළා. සවුන්ඩ් සිග්නල් සහ විෂුවල් සිග්නල් කියන්නේ ශබ්දයේ පදනම් කරගත්ත බෙදීක්‍රම සහ නේද රූප නේද විෂුවල් දෘශ්‍ය සංඥා විධික්‍රම විදියට. අපි ශබ්ද සංඥා විධික්‍රම යටතේ පහළට ලියාගමු ශබ්ද විධික්‍රම තමයි හූහඬ පහළට ලියනකො හූහඬ අනබෙරය හූහඬ අනබෙරය හූහඬ අනබෙරය කවිකොලය බෙරවාදන නලාවාදන හරි දුෂ්‍ය සංඥා විධික්‍රම යටතේ ලියන්න පහළට දුෂ්‍ය සංඥා විධික්‍රම යටතේ ලියන්න පුළුවන් මොනවාද? ගින්දර දුම් සංඥා
ගින්දර ඊට පස්සේ දුම් සංඥා ඊට පස්සේ කොළ අතු එල්ලීම කොළ අතු එල්ලීම මේ නෝට් එකෙන් WhatsApp දාන්නේ ලියා ගන්න ඕනේ දුම් සංඥා ගින්දර කොළ අතු එල්ලීම දුම් සංඥා කොළ අතු එල්ලීම ලෙන් චිත්‍ර ලෙන් චිත්‍ර ඊට පස්සේ දාන්න ඔය මේ ලෙන් චිත්‍ර ඊට පස්සේ දාන්න පුළුවන් අපිට ජන නැටුම් ඊට පස්සේ ශාන්ති කර්ම මේ වගේ කීපයක් දාන්න පුළුවන්. හරිද? දැන් ওই සාම්ප්‍රදායික සනිබෙදන වෙදිකම මං කිව්වා සමාජයේ සහ මුලින් උදුරා දමන්න පුළුවන් උනේ නෑ. කාර්මීකරණේ, නවීකරණේ, නාගරීකරණේ කියන කුමන ක්‍රියාවලියක් ආවත් මේ ට්‍රැඩිෂනල් මීඩියා සාම්ප්‍රදායික ජන සමාජ සම්පූර්ණ ඉවත් උනේ නෑ. තාමත් ওই කුලාත් වේලීම, ගින්දර, දුම් සංඥා, අනබෙර මේ වගේ වෙදිකම තාමත් සමාජවල අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. දෙවෙනි අවස්ථාවක් තමයි දැන් විශේෂයෙන්ම කොලාතු වේලීම භාවිත වෙනවා. ওই නුවර කලාවිය කියන අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර කලාවිය ප්‍රදේශයේ දැන් ඔය නියග කාලවලදී නියං කාලවලදී වැසි නොලැබෙන කාලවලදී වැසිදිය නොලැබෙනවා. වැසිදිය නොලැබෙන කාලවලදී අර වැව්වල වතුර අඩු වෙනවා. වැව්වල වතුර අඩු වෙනකොට ජල මට්ටම අඩු වෙනකොට මාළු ඇල්ලීම තහනම්. දැන් ඒ නිසා අර වෙල් විදානේ හෝ වැව් විදානේ ඒ කියන්නේ වෙල් බලා ගන්න කෙනා වෙල් විදානේ වැව් බලා ගන්න කෙනා වැව් විදානේ වෙනවා. ඉස්සර එහෙමනේ තිබුණේ. අද නම් එයා මේ කෘපනිසනේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීනේ ගොවිනියාමකනේ. එතකොට දැන් අර මේ ගමේ වෙල් විදානේ හෝ වැව් විදානේ විසින් ඇවිල්ලා අර වැව් බන්ට් එකේ වැව් ඉස්මත්තේ වැව් උඩ තියෙන වැව් බන්ට් එකේ ඉස්මත්තේ බෝල්පනා කුරටියා වගේ ශාකයක අතු කිහිපයක් ඉපලක් වශයෙන් හදලා ඒ වැව් බැම්මේ රිටක් හිටවලා ඒ රිට මත අර බෝල්පනා කුරටියා ශාකයේ කතු කීපය එල්ලනවා. ඕකට කියනවා මොනවද? අනබෝල් තැබීම. අනබෝල් තැබීම. නැත්නම් බෝලක්ත සිටවීම කියලා කියනවා. දැන් ගමේ ඉන්න සිරිපාල, ගුණපාල මේ කට්ටිය වෙලා මාළු අල්ලන්න යනකොට මොකද දැල් දාන්න කලින් මාළු බිලි පිත්ත දාන්න කලින් බලනවා තහනමක් පනවා තිබෙනවා. ඒ කොලාත්ත දකින්න මිනිස්සු ආයෙ වැවට වහින්නේ නැහැ. ඒ කියන්නේ මාළු අල්ලන්නේ නැහැ. ඒක තහනමක්. ඒක ගමේ නායකයා තමයි එල්ලන්නේ. ඒ නිසා අර එයාට අධිකාරී බලයක් තියෙනවා. ඒ නිසා ගමේ මිනිස්සු එයාට අවනතයි. එයා ජනමත නායකී ගමේ ඉන්න ඔපිනියන් ලීඩර් කෙනෙක්. ඒ නිසා අර බෝල් පනා කුරටියා වගේ ශාකී කතු කීපයක් එල්ලපුවාම ඒක තහනමක්. ඒ කියන්නේ විෂුවල් සිග්නල් එකක්. ඒතකොට ඒක ඇතුලේ මිනිස්සු ආයෙ වැවට බහින්නේ නැහැ. ඉතින් මේක අදටත් දකින්න පුළුවන් අඩු වැඩි වශයෙන් ග්‍රාමීය සමාජවල. කියවන්න රජරට නුවර කලාවේ ඈත ගම්වල අද පවා ක්‍රියාත්මක වන ගැමී සනිවේදන විධික්‍රමයක් හඳුන්වනු ලබන්නේ අනබෝල් තැබීම යනුවෙනි. වියලි කලාපයේ ජලයේ සිඳන නියං සමයේ වැව්වල මාළු වැල්ලීම අනබෝල් තැබීම මගින් තහනම් කරයි. ගමේ වෙල් විදානේ විසින් අදාළ වැව් බැම්ම මත බෝලත්තක් සිටුවීම මගින් සිය තහනම පිළිබඳ පණිවිඩය ගම් වැසියන්ට ලබා දෙනු ලැබේ. බෝලත්ත යනු බෝල් පනා කුරටියා ශාකයක කොළ රහිත අතු කීපයක් මිටියක්සේ බැඳ එකට තබා බැඳ සකස් කරු ලබන්නකි. වැව් බැම්මත් මත සිටම ලද යට ලද රිටක් මත යට කී යන ඉහතින් කී බෝලත්ත රඳවනු ලැබේ. මේ දකින්න ගැමියෝ Tamanට පණ බැරි තහනම කුමක්ද යන්න නිසිලස අර්ථකථනය කර ගන්නවා. ඉතින් මේවා දැනගෙන ඉන්න මේවා විභාගයට ලියන්න. තේරුණාද? ඉතින් මේවා තමයි මේවා ගොඩක් අය කියන්නේ මේවා ගොඩක් අය ලියන්නේ නැහැ. සා උත්තරයකදී මේවත් අපිට පාවිච්චි කරන්න පුළුවන් තැන් තියෙනවා. තේරුණාද? ඒ නිසා මේ හරියට විෂය කරුණු ටික අල්ල ගන්න. දැන් මේ දේවල් සමහර කට්ටිය සාම්ප්‍රදායික මාධ්‍යකම ඔහේ නිකන් අර ටීචර් ගයිඩ් එකම උගන්වගෙන යනවා. ළමයට ඒ ගැන හරි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි විෂය කරුණු පැහැදිලිව, निराවුල්ව ගුරුවරයා පැහැදිලි කර දෙන්න. නැතුව ටියුට් එකක් දුන්න පළියෙන් මේම ලස්සනට මේ ස්මාර්ට් බෝඩ් අරගෙන මේ දැඟලූ පළියට උගන්වන්න බෑ. ඒ නිසා හරියට මේ දේවල් පිළිවෙලට කරගෙන යන්න. හරි අපි ඔතන ඇඳගමු. දැන් ඔය මේ බෝලත්ව සිටුවීම කියන එක අපි මෙහෙම රූපයක් ඇඳ ගන්නකො ඔතන ආයි ලොකුට විස්තර කරන්න ඕනේ. අපි ඇඳගමු පොඩි රූප සටහනක්. හරි. දැන් අපි ඔතන අදින්න රූප සටහන මුකුත් ඔය මේ වචන ලියන්න උඩ විස්තරේ තියෙනවනේ. හරිද?
වැව තියෙනවා. හ්ම් වැව තියෙනවා. හරිද? වැවේ මාළු ඉන්නවා. තේරුණාද? එතකොට වැවේ මාළු ඉන්නවා. එතකොට මාළු ඉන්නවා. එතකොට මේ වැවේ මාළු ඇල්ලීම තහනම් කරනවා කොයි කාලවලදීද ගමේ වතුර මට්ටම ජලයේ මට්ටම අඩු වෙන කාලවලදී වැවේ හරිද? මේක වැව. එතකොට වැව් බන්ට් එකේ පිටක් හිටවනවා. පිටක් හිටවලා මේකේ එල්ලනවා මොනවද? අතු කීපයක් එල්ලනවා මෙහෙම. හරිද? අතු කීපයක් මෙහෙම එල්ලනවා. හරිද? එතකොට අතු කීපයක් එල්ලනවා. මේක එල්ලපුවාම ගමේ මිනිස්සු දැන් මේක දකිනවා. හරිද? ඔන්න එනවා. ගමේ මිනිස්සු මේක දකිනවා. හරිද? ගමේ මිනිස්සු මේක දැක්කහම මිනිස්සු තේරුම් ගන්නවා පනවා තිබෙන තහනම කුමක්ද කියන එක. එතකොට මේකට අපි කියන්නේ බෝලක්ත සිටුවීම. මේකට කියන්නේ අනබෝල් තැබීම කියලා කියනවා. අනබෝල් තැබීම. හරිද? අනබෝල් තැබීම. හරිද? අනබෝල් තැබීම. මේක ඔබ ඇඳ ගන්න. හරිද? මේක ඔබ ඇඳ ගන්න. ලස්සනට පිළිවෙලට ඇඳ ගන්න. හරි නේද? හරි. දැන් අපි යමු ඊළඟ කොටසට එහා පැත්තට යන්න. ගැමිය හූවද විවිධාකාර සංදේශ සංනිවේදනය කිරීමට භාවිත කරති. හූව භාවිත වූයේ යමෙකු වනාන්තරයේ අතරමං වූ විට පාර සොයා ගැනීමටය. ඒ කියන්නේ දැන් අර ගැමි ජන සමාජවල හූ හඬ කියන එකක් භාවිත කරනවා. හූ හඬ කියන එක භාවිතුනේ යම් ආකාරයක වනාන්තරය තුළ වනමැද අතරමං වුණාම අනිත් අයගේ උදව් උපකාර ලබා ගැනීම මිනිස්සු හූ හඬ භාවිත කළා. හැබැයි මේක
කෘෂිකාර්මික ජන සමාජය ඇතුළේ මේ හූහඬ කියන එක භාවිත වුණා වෙන වෙන අර්ථ. ඒ කියන්නේ ගොයම් කපනකොට, මේ ගොයම් පාගනකොට, කුඹුරේ හානකොට, මේ අනිකාගේ උදව් ලබා ගැනීමේදී වහලේ පොල්ලට සෙවිලි කරනකොට අනිකාගේ උදව් ලබා ගැනීමට මේ හූහඬ කියන එක භාවිත වුණා. දැන් ඔය ගම්වල තාමත් තියෙනවා ක්‍රමයක්. ගම්වල තියෙනවා මේ ඉස්සර තිබුණේ පොල්ලතුනේ වැහුවේ ඉස්සර කටු මැටි ගහගෙන මැටි පාගල ගේ හදලා උඩට වැහුවේ පොල්ලතුනේ. පොල්ලතු කාලයක් වහලා ටික කාලයක් පොල්ලතු තියෙනකොට පොල්ලතු දිරනවා. ඒ පොල්ලතු දිරනකොට ඒ පොල්ලතු අයින් කළා අපි අලුතෙන් පොල්ලතු වහන්න ඕනේ. දැන් අපි නම් දැන් රයිනෝ මේ සීට් වහපුවාම ඒව මුදිරන්නේ ඒක ජීවිත කාලෙම තියෙනවනේ. නමුත් අර පොල්ලතු කියන ඒවා අවුරුදු කීපයකට දිරනවා. ඊට පස්සේ අපි පොල්ලතු වහන්න ඕනේ. පොල්ලතු වහනකොට එක දවසින් කරන්න ඕනේ. එක වරුවෙන් කරන්න ඕන වැඩක්. මොකද හවස වැස්සොත් මුළු ගේම තෙමෙනවා. ඒ නිසා මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ ගෙදර පොල්ලතු සෙවිලි කරනවා නම් ගෙදර ගෙහිමියා කරන්නේ, ගෙදර අයිතිකාරයා කරන්නේ උදෑසනම උදේම වහලෙට නගිනවා. වහලෙට නැගලා හූවක් කියනවා. හරිද? හූවක් කියනවා. වහලෙට නැගලා හූ කියනකොට ගමේ අනිත් මිනිස්සුන්ට ගෙවල් වලට ඒක ඇහෙනවා සහ පේනවා. ඊට පස්සේ ඒ මිනිස්සු තේරුම් ගන්නවා රයිට් මේ ගෙදර පොල්ලතු වහනවා උදව් කිරීම සඳහා අපි ආයුතුය කියලා නේද? මේ ඊට පස්සේ ඒ ගෙදර මිනිස්සයාගේ මිදුලට යනවා උදෙන්ම. ගිහලා උදව් කරනවා. මේකට කියන්නේ හෙවිලි හූව. හෙවිලි හූව. ඒ වගේ අර ග්‍රාමීය ජන සමාජවල හූහඬ කියන එකක් භාවිත වුණා. දැන් අද වර්තමාන නම් එහෙම නෑ මේ WhatsApp මැසේජ් එකක් දාලා වරෙන් මචං කියලා අපි එහෙමනේ කියන්නේ. මොකද ඉස්සර එහෙම WhatsApp තිබුණේ නෑ. හූහඬ භාවිත වෙනවා. ඒ නිසා මේ ඒකට කියන්නේ හෙවිලි හූව. වර්තමානයේ ටවුන් එක ස්ලැබ් එකක් උඩ ඉඳන් හුව කිව්වොත් ඒක හෙවිලි හුව වෙන්නේ නැහැ. තේරුණාද? ඒක වහලේක සංස්කෘතික වටපිටාවත් එක බලන්න ඕනේ. ස්ලැබ් එකක් උඩ ඉඳන් හුව කිව්වොත් එහෙනම් ඉතින් ඒක හෙවිලි හුව වෙන්නේ නැහැ. ස්ලැබ් එකේ ඉතින් මොනව වහන්නදනේ? ඒක නිකන් නේ උට මොකක් හරි ආතලයකට හුව කියන ඉතින්. හරි. එතකොට මේක බිහිවිච්ච අර සංස්කෘතික වටපිටාවත් බලන්න ඕනේ. හරි. අපි චුට්ටක් ඒක නෝට් කරගමු. නෝට් කරගමු කියන්නේ මෙහෙම. තමාගේ වහලේ තමාගේ නිවසේ වහලේ පොල්ලතු සෙවිලි කරන බව අසල්වැසියන් දැන්වීමට හූහඬ භාවිත වුණා. එය හෙවිලි හුව ලෙස හඳුන්වයි. හයිලයිට් කරගන්න ඒක. හුවේ ස්වභාවය, ඒ වගේම හුවේ ස්වභාවය, ඇසෙන වේලාව, ඇසෙන ඉසව්ව, ඇසෙන කොයි පැත්තෙන්ද ආදී නොයෙකුත් දකුණු ඔස්සේ අන්තර්ගත පණිවිඩය ගෙමියා නිවැරදිව ග්‍රහණය කරගනී. සාම්ප්‍රදායික මාධ්‍යයක් ලෙස හුවේ විවිධ ප්‍රභේද හඳුන ගන්න පුළුවන්. මේ හුවේ විවිධ ප්‍රභේද දකින්න පුළුවන්. උදාහරණ කීපයක් ලියාගමු. මේ හූ වර්ග තියෙනවා ළමයි. මොනවද තියෙන්නේ? හූ වර්ග තියෙනවා. හූ වර්ග. හරිද? හූ වර්ග තියෙනවා. ලියාගමු හූ වර්ග. මම මට එක හුවක් කියන්න. හෙවිලි හුව. දැන් මොනවද දන්නේ ඔයාලා කියන බලන්න. හූ වර්ග මොනවද තව තියෙන්නේ? උඹලට බෑ. ඒකනේ කියන්නේ. උඹලට බෑ. ඌ වර්ග මොනවද තියෙන්නේ? ඌ කියනව නේද? එකක් හෙවිලි හුව අනිත් එක සිද්ධාස්න ඔය පැත්තේ නේද? ඔය නුවර කලාපිය පැත්තේ නේද ඔයා? අනුරාධපුරේ උතුරු මැද බලාතනේ. හේන් ගොවිතැන් තියෙනවා. කෘෂිකර්මාන්තයේ කටයුතු වෙනවා. සිද්ධාස්න කුඹුරට යනවා. නේ නැද්ද? හරි ලියමු. උදාහරණ කියලා දාන්න. හෙවිලි හුව දාන්නකෝ. හෙවිලි හුව. සිවිලි කියන්න පුළුවන්, හෙවිලි කියන්න පුළුවන්. ඌනා කියන්න පුළුවන්, සූනා කියන්න පුළුවන්. ඒක නේද? හඳ සඳ ආවා සාවා. එහෙනම් හෙවිලි හුව රූලක දෙකක් දාන්න. 1 2 3 4 5 6. හෙවිලි හුව ගොයම් හුව ගොයම්. හෙවිලි හුව ගොයම් හුව කමත් හුව කමතේදී කමත් හුව ගිනි හුව ගින්දර හේනක් කපලා කොටලා පුච්චන්න කලින් ගිනි තියන කලින් හුව කියනවා. අර සත්තු වෙමිනවන උන්ට දුවන්න. නේ? හේනක් කපලා සුද්ධ කරලා ඒ හේන ගිනි දාන්න එපා. ඒක වගා කරන්න. පුච්චනකොට පුච්චන්න කලින් කැලෑවැස්සේ අර
කපා බිම හිලු ඒ කොළරොඩු වාසේ සත්තු එහෙම ඉන්නවනම් උන් මේවා කියන්නේ හූවක් කියනවා. ඒ කට්ටියා කරන්නේ හේන පුරා දුවමින්. හේන පුරා දුවමින් ගැමියා නේද? සරමත් උස්සගෙන හේවන පුරා දුවනවා. දුවලා හූ කියනවා. හේවිලි හූව. මොකද ඒකට කියන්නේ මේ ගිනි හූව. ගිනි හූව ඊට පස්සේ මල හූව මල හූව මල හූව ඊට පස්සේ රහස් හූව රහස් හූව පැල් හූව රහස් හූව පැල් හූව විපත් හූව විපතකදී විපත කරදරයක් විපත් හූව විපත් හූව ඊට පස්සේ මහා කැලේ හූව මහා කැලයේ හූව මහා කැලේ හූව මාරු හූව තියෙනනේ මහා කැලේ හූව ඊට පස්සේ පිහිනුම් හූව පිහිනන ස්විමින් හූව පිහිනුම් හූව ආදිය ආදිය හරි නිබන්ධනයට එන්නේ බොහෝ ගැමි sannivedana මාධ්‍යවලට කාලය සවකාශයේ සීමා පනවද්දී කාලය සවකාශය කියන්නේ මෙහෙම දැන් අර ඌ කියනකොට ඒක යන දුර ප්‍රමාණයක් තියෙනවනේ සතපොම් ගානක් අතර ඌ කියන්න බෑනේ නේ කාලය පිළිබඳ අවකාශයේ කාලය සහ දුර පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා තේරුණාද එතකොට දැන් ඔය මේ කාලය සහ අවකාශයේ සීමා පනවද්දී යම්තා දුරකට එම අභියෝගය ජයගත්තේ අහසර දුම් යැවීම ඔස්සේය පරංගි කියන පෘතුගීසි පරංගි හමුදාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී ඒ බව කන්ද උඩරට දැනුම් දීම සඳහා අහසට දුම් යැවූ බව කියන කොළඹ අහසට දුම් යැවූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ තොරතුරු හයිලයිට් කරගන්න. කොඩියද ගැමි sannivedanaya සඳහා භාවිත විය. වර්තමානයේ පවා විවිධ උත්සව මංගල අවමංගල වැනි අවස්ථාවල කොඩි භාවිත වෙනවා. අවමංගල අවස්ථාවකදී කොඩියේ වර්ණය මගින් මියගිය කුමන ආගමකට කුමන කුලයකට කෙනෙක්ද යන්න පවා sannivedanaya කරනවනේ. කොඩිය කියන එක හයිලයිට් කරගන්න. උඩ හූහඬ කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ ගින්දර දුම කියන එක හයිලයිට් කරගන්න. මේ වැදගත් කාරණා කීපයක් අපි කතා කරගෙන යන්නේ. හරි? උදාහරණයක් අපි ලියාගමු. හයිලයිට් කරගන්න කොඩියේ වර්ණය මගින් මියගිය කුමන ආගමකට අයත් කෙනෙක්ද යන්න හොයාගන්න පුළුවන් කියන එක. අපි උදාහරණයක් ලියාගමු. මොකද උදාහරණය? බෞද්ධයෙක් මරනොත් සුදු පාට, කතෝලික නම් කළු පාටනේ ලියන්න. බෞද්ධ සංස්කෘතිය තුළ යමෙකුගේ මරණයකදී බෞද්ධ සංස්කෘතිය තුළ යමෙකුගේ මරණයකදී බෞද්ධ සංස්කෘතිය තුළ යමෙකුගේ මරණයකදී
හරිනේ මම වර දෙන්න. හරි. හරිනේ මේ හරි පොඩි නෙට්වර්ක් ප්‍රශ්නයක් ආවා දැන් හරි. උදාහරණයක් අපි ලියමින් හිටියේනේ. උදාහරණයක් අපි ලියමින් හිටියේ. මං කිව්වේ බෞද්ධ සංස්කෘතිය තුළ පුද්ගලයෙකුගේ මරණයකදී සුදු පැහැති කොඩියක්ද කතෝලික සංස්කෘතිය තුළ පුද්ගලයෙකුගේ මරණයකදී ලියගන්න. කතෝලික සංස්කෘතිය තුළ පුද්ගලයෙකුගේ මරණයකදී කළු පැහැති කොඩියක්ද ප්‍රදර්ශනය කිරීම. 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 රයිට් මේ ආකාරයට ගැමි ජන ජීවිතයේ එදිනදා අවශ්‍යතාවලදී පමණක් නොව ඉන්න ඔබේ පොදු සමාජික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ගැමි මාධ්‍යයේ බොහෝ අර්ථවත්ව සහ ක්‍රියාශීලීව භාවිත කරනු ලැබූ බව පෙනේ. විරුදුකාරයා කවිකොලය ගැමි නාට්‍ය මේ අතර මුල් තැනක් ගනී. අදටත් විරුදුකාරයා අගනුවරින් ඈත බොහෝ ගම්වල ප්‍රබල සංනිවේදකයෙකි. එහා පැත්තට යමු. දීගමාපී ඉඩම් මංකොල්ලය ආදී විවිධ තේමා කරගනිමින් විරුද්ධ නිර්මාණය විය. යටත් විචිත අවධියේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ කාලේ යටත් විචිත අවධියේදී කවිකොලය ඉංග්‍රීසි ආණ්ඩුවට විරෝධය පෑමේ ප්‍රබල මාධ්‍යයක් බවට පත්විය. කවිකොලය හයිලයිට් කරගන්න. කවිකොලය අපි කවියක් ලියා ගමුද පේලි දෙකක්. කවිකොලය ඉංග්‍රීසි ආණ්ඩුවට විරෝධය පෑමේ ප්‍රබල මාධ්‍යයක් බවට පත් වුණා. මේ චුට්ටක් බලන්න තේජ මේ මම ඇහෙනවද කියලා බලන්න ඉසුරි ඇහෙනවනේ අර නෙට්වර්ක් ඉෂුව එකෙන් පස්සේ බලන්න ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. කවියක් කියමුද අපි? කවි කොලයක ගියපු කවියක්. ඔය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් රට පාලනය කරන කාලේ අපේ ලංකාවේ මිනිස්සුන්ට බදු ගැහුවා. ස්වදේශික මිනිස්සුන්ට බදු පැනවීම කළා. මේ බදු හරිම අකාරුණිකයි. ඒ කියන්නේ එක එක පැතිවලට කියන්නේ බල්ලන්ටත් බදු ගැහුවා. ගෙදර බල්ලෙක් හදනවා නම් බදු ගෙවන්න ඕන. ඒ කියන්නේ බල්ලා ගෙවන්න ඕනේ ඒක. ඒක මිනිස්සු ගෙවන්න ඕන. තේරුණාද? බල්ලෙක් හදනවා නම් බදු ගෙවන්න ඕන. ටැක්ස් ගෙවන්න ඕන. බලු බද්ද. දැන් ඕකට විරුද්ධව අර ඒ කාලේ කවි කොලයක් ගියා. ඒ කාලේ නිර්මාණ කවියක් අපි මෙහෙම ගත්තොත් ඔයාලා අහලා තියෙනවද දන්නේ මොකද බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩ රට ඉඩමෙන් පන්නන්නට සැරසෙව්රාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලුකු කට මොන බදුද අනේ තනේ තියන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ අහලා දිනවද නෑනේ බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ නේද ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමින් පන්නන්නට සැරසෙව්රාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලුකු කටමොන බදුද අනේ තනේ තියෙන කිර ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ නේද අපේ තනේ තියෙන කිරිවලට ටැක්ස් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. හරියට අපි ඔගේ පේලි දෙකක් ලියාගමු. පේලි දෙකක් ලියාගමු. පළවෙනි පේලිය බතකා ඉවරයි පිටුවංක දැන් ලොග් වෙච්ච අය විශේෂයෙන් පිටුවංක 4 උඩ බතකා ඉවරයි බලමින් උන්නොත් බතකා ඉවරයි බලමින් උන්නොත් බතකා ඉවරයි බලමින් උන්නොත් බතකා ඉවරයි බලමින් උන්නොත් ඒකටම ඊළඟ පේලිය නෙමේ දිගට පේලිය දිගයි බතකා ඉවරයි බලමින් උන්නොත් ඒකටම ටික කලකින් සිංහල හාලේ ටික කලකින් සිංහල හාලේ බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ සිංහල හාලේ දැන් ඉතින් අපි කන්නේ සිංහල හාල්නේ අපි පිටරටින් ආනයනය කරපු හාල්නේ ගන්නෙ ඉන්දියාවෙන් හාල් දෙවෙනි පේලිය ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් ඉංග්‍රීසි හරකා
උඩරට ඉඩමෙන් ඒකටම පන්නන්නට සැරසෙව් රාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාලේ හරි ටික ටිකක් දාගෙන ඉන්වයිට් කරම වහන්න යටින් පොඩ්ඩක් ලියාගමු පොඩි අදහසක් ඔය සම්බන්ධයෙන් ඉහත සඳහන් වන්නේ ඉහත සඳහන් වන්නේ ඉහත සඳහන් වන්නේ යටත් විචිත අවධියේ ඉහත සඳහන් වන්නේ යටත් විචිත අවධියේ ඉංග්‍රීසීන් ඉහත සඳහන් වන්නේ යටත් විචිත අවධියේ ඉංග්‍රීසීන් ලාංකිකයන්ට පනවන ලද ඉංග්‍රීසියෙන් ලාංකිකයන්ට පනවන ලද ඉංග්‍රීසියෙන් ලාංකිකයන්ට පනවන ලද බදු බදු ටැක්ස් බදු වලට එරෙහිව බදු වලට එරෙහිව ලාංකිකයන්ට පනවන ලද බදු වලට එරෙහිව නිර්මාණය වූ කවි කොලයකි නිර්මාණය වූ කවි කොලයකි නිර්මාණය වූ කවි කොලයකි නිර්මාණය වූ කවි කොලයකි හරනේ දැන් එහෙනම් සාම්ප්‍රදායික මාධ්‍ය හඳුනා ගැනීම කියන කොටස ඉවර වෙනවා සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ මොකක්ද කාලාන්තරයක් පුරා ගැමිජන සමාජවල අඛණ්ඩව වැඩුණු නියත කර්තෘත්වයක් නොමැති තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොර සියලු ගැමිජන කලාවන් සහ විධික්‍රම දැන් ඊළඟට විභාගයට එන ප්‍රශ්නේ තමයි සාම්ප්‍රදායික මාධ්‍ය විශේෂතා පිළිබඳ වෙනවා මේ සාම්ප්‍රදායික මාධ්‍යයන් අපි හඳුනගන්නේ ජන කවි ජන කතා ජන නාට්‍ය ශාන්ති කර්ම යාතු කර්ම යාගොහෝම කියන මෙකී නොකී සිළු සාම්ප්‍රදායික මාධ්‍යයන් තුළ හඳුනගන්න පුළුවන් මූලික විශේෂතා කීපයක් තියෙනවා. අපි ඒවා හඳුනගන්නේ සාම්ප්‍රදායික මාධ්‍යයේ විශේෂතා විදිහට. දැන් බලන්න පුතා මෙතන තියෙනවා සාම්ප්‍රදායික මාධ්‍යයේ ප්‍රධාන විශේෂතා කීයක්ද? පහක් සඳහන් වෙනවා. මොකද පළවෙනි එක සරල ව්‍යුහය. මොකද පළවෙනි එක සරල ව්‍යුහය. සිම්පල් ස්ට්‍රක්චර් කියලා කියනවා. අපි ඒකෙන්නේ කතා කරගෙන සාම්ප්‍රදායික මාධ්‍ය දකින්න පුළුවන් පළවෙනි එක විශේෂ කාරණයක් තමයි සරල ව්‍යුහය. සරල ව්‍යුහය. සිම්පල් ස්ට්‍රක්චර්. ව්‍යුහය කියන්නේ සැකැස්මනේ. ව්‍යුහය කියන්නේ මොකද්ද? සැකැස්ම. හරි. එතකොට විශේෂතා සාම්ප්‍රදායික මාධ්‍යයේ විශේෂතාවයන් එවැනි ප්‍රධාන විශේෂතා සාම්ප්‍රදායික මාධ්‍යයේ ප්‍රධාන විශේෂතා පහක් තියෙනවා. ප්‍රධාන විශේෂතා පහක් නිබන්ධනය තුළ තියෙනවා. ඒ ප්‍රධාන විශේෂතා පහ අපි කතා කරලා අනිත් ඒවාට එමු. ප්‍රධාන විශේෂතා පහයි පළවෙනි එක සරල ව්‍යුහය. සරල ව්‍යුහය. හරි. සරල ව්‍යුහය. දෙවෙනි එක තමයි තේමාත්මක අන්තර්ගතය. තේමාත්මක අන්තර්ගතය thematic content කියලා අපි කියනවා. තේමාත්මක අන්තර්ගතය. තුන්වෙනි එක නම්‍යශීලී බව. හතරවෙනි එක සංස්කෘතික සන්දර්භය.
සංස්කෘතික සන්දර්භය. හරි? පස්වෙනි එක අවම පිරිවැය මිනිමම් කොස්ට් කියලා අපි කියනවා. අවම පිරිවැය. ඔන්න විශේෂතා පහ. සාම්ප්‍රදායික මාධ්‍යයන් තුළ හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන විශේෂතා පහක් තියෙනවා. මේ ප්‍රධාන විශේෂතා පහ විභාගෙට අනිවාර්යෙන් බලාගෙන යන්න. සාම්ප්‍රදායික මාධ්‍යයන්ගේ විශේෂතා අතරින් අපි පළවෙනි එකට ආවොත් පළවෙනි එක තමයි සරල ව්‍යුහය. සරල ව්‍යුහය. සිම්පල් ස්ට්‍රක්චර් කියලා අපි කියනවා. මොකද පුතා ව්‍යුහය කියන්නේ? ව්‍යුහය කියන්නේ සැකස්ම. ව්‍යුහයක් කියලා කියන්නේ සැකම් ස්ට්‍රක්චර් එක. දැන් ඔය අපි කතා කරන සාම්ප්‍රදායික මාධ්‍යයන් ගැමි මාධ්‍යයන්ගේ තියෙන්නේ මොනවාද? අර සරල ව්‍යුහයක්. ඒ කියන්නේ සංකීර්ණ නොවු පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් ව්‍යුහයක් තියෙන ස්ට්‍රක්චර් එක. දැන් දැන් අපි ගත්තොත් ඔය තාක්ෂණයේ භාවිත වෙන්නේ අදි තාක්ෂණයේ භාවිත වෙන්නේ දැන් රූපවාහිනී මාධ්‍ය ප්‍රොඩක්ෂන් එකක් අපි ගන්නකො ටෙලිවිෂන් ප්‍රොඩක්ෂන් එකක් අපි ගත්තොත් ටීවී ප්‍රොඩක්ෂන් එකක් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් වගේ කරනකොට දැන් ඕනම එකක් මම කියන ඕනම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට ඒකට ලොකු බහුශිල්පීය දායකත්වයක් තියෙන්න ඕන. ඒ වගේම අදි තාක්ෂණික මෙවලම් භාවිත වෙනවා. සවුන්ඩ්ස් ඉන්ජිනියර්ස්ලා ඕන. ඒ වගේම පිටපතක් ලියන්න ඕන. සවුන්ඩ්ස් ඉන්ජිනියර්ස්ලා ඕන. ස්පොන්සර්ස්ලා ඕන. කැමරාකරණය, සංස්කරණය, ලයිටිං නේ. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් නේ සෙට් ඩිපාර්ට්මන්ට් එකක් වෙනම තියෙනවා. මේ වගේ අර මේකප් වගේ මහත් දෙවන්ත විදියට මේකට මොනවාද? අර විවිධ පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වෙනවා. ඒක හරි ඒක ව්‍යුහය ගත්තොත් ඒක සරල පහසුවෙන් සපයා ගන්න පුළුවන් මේ මෙවලම් භාවිතය නෙමෙයි ඒක ව්‍යුහ සකස් වෙන්නේ. එතකොට දැන් සාම්ප්‍රදායික මාධ්‍ය එහෙම නැහැ. ගැමි මාධ්‍ය ගත්තොත් අපි ගැමි නාට්‍යයක් ගන්නකො, සොකරි වගේ නාට්‍යයක් ගන්නකො. වේදිකාවක් නැහැ. වෙනම වේදිකාවක් නැහැ. අස්වනු කපා අවසන් නොවිට හිස්වන කමත රංගමඩල බවට පත් කර ගන්නවා. කමතක් අය වෙනම හදන්න ඕනේ කමර තියෙනවනේ. ඒතර කමත සඳේලියෙන් තමයි ආලෝකය ලැබෙන්නේ. ලයිටින් නෑ මොකොත්. බෑග්ග්‍රවුන්ඩ් ඩිසයින් නෑ. බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ වටේ පිටාවේ තියෙන පරිසරය පේනවා. ඊට සැරසිලි કૃතිම සැරසිලි නෑ. පන්දම් පත්තු කරගන්නවා. ඊට පස්සේ මොනවාද? ගොක්කතු පුවක් මල් භාවිතයෙන් තමයි වේදිකාව සරසගන්නේ. වටපිටාව සරසගන්නේ. දිරාපත් රෙදි කඩමාල වලින් තමයි ඇඳුම් නිර්මාණය කරගන්නේ. ඉතින් මේ වගේ අර පහසුවෙන් සපයා ගන්න පුළුවන් තාක්ෂණික මෙවලම් භාවිත වෙන. පහසුවෙන් සපයා ගන්න පුළුවන් මෙවලම් භාවිතයෙන් පරිසරවාදී. ඒ නිසා අර සරල ව්‍යුහයක් තියෙන. ඒක වගේම භාෂාව, ඒකේ අන්තර්ගතය මේ හැමදේම ඊටාම සරලයි. එහෙනම් අපි සරල ව්‍යුහයට අපි කතා කරන්නේ අර සංකීර්ණ නොවු ව්‍යුහයකින් සමන්විත වීම කියන එක. තේරුණාද? සංකීර්ණ නොවු ව්‍යුහයකින් සමන්විත වීම. ඒතර අපි ඒවා අර ගැමි නාටක විෂයේ ගැමි නාටක සම්බන්ධයෙන් අපිට උදාහරණත් එක්ක කතා කරලා යන්න පුළුවන්. විශේෂම සොකරේ වගේ නාට්‍යයක් ගන්න විභාගෙදී. හරි? එතකොට අපි චුට්ටක් එකින් එක යන්නේ සරල ව්‍යුහය කියන කොටස බලන්න. සාමාන්‍ය ජනයාට අවබෝධ කරගත හැකි සරල ව්‍යුහයන්ගෙන් සාම්ප්‍රදායික මාධ්‍ය සකස් වී තිබීම පිළිබඳව මෙමගින් අදහස් කෙරේ. නවීන ජනමාධ්‍ය ව්‍යුහයන් ගත් විට ඒවා සංකීර්ණ තාක්ෂණික ව්‍යුහයකින් නිර්මාණය වී ඇත. රූප හා ශබ්ද සංකරණය කරමින් නිර්මාණය වන මෙම මාධ්‍ය වටහා ගැනීමට උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් තිබිය යුතුය. උසස් සිනමා නිර්මාණයක රූප භාෂා වටහා ගැනීමට සිනමා තාක්ෂණය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. සිනමා පටයක් නිර්මාණය වන්නේද කැමරාකරණය, සංස්කරණය, සංගීතය, ආලෝකකරණය යනාදී විවිධ තාක්ෂණයන් භාවිතයෙනි. නමුත් ගැමි මාධ්‍ය හා සංස්කෘතික සම්බන්ධතා කේන්ද්‍ර කරගනිමින් වඩා සංකීර්ණ නොවූ පහසුවෙන් සපයාගත හැකි සම්පත් වලින් ගොඩනගාගත් සරල ව්‍යුහයක් සාම්ප්‍රදායික මාධ්‍යවල දක්නට ලැබේ. අපි උදාහරණයක් ලියගමු. උදාහරණයකට යමු අපි. උදාහරණ ගැමි නාටක ලෙස ගැනෙන උදාහරණයක්. ගැමි නාටක ලෙස ගැනෙන සොකරේ ගැමි නාටක ලෙස ගැනෙන සොකරේ ගැමි නාටක ලෙස ගැනෙන සොකරේ ගෙන බැලීමේදී ගැමි නාටක ලෙස ගැනෙන සොකරි ගෙන බැලීමේදී
සොකරගෙන බැලීමේදී කමත කමත රංගමඩල වේ. කමත රංගමඩල වේ. කමත රංගමඩල වේ. කමත රංගමඩල වේ. පුවක්මල් ගොක් අතු භාවිතයෙන් පුවක්මල් ගොක් අතු භාවිතයෙන් පුවක්මල් ගොක් අතු භාවිතයෙන් රංගමඩල සරසයි. පුවක්මල් ගොක් අතු භාවිතයෙන් රංගමඩල සරසයි. පුවක්මල් ගොක් අතු භාවිතයෙන් රංගමඩල සරසයි. නිශ්චිත පිටපතක් නොමැත. පිටපතක් නෑනේ, ස්ක්‍රිප්ට් එකක් නෑ. නිශ්චිත පිටපතක් නොමැත. අවස්ථානුකූලව නිශ්චිත පිටපතක් නොමැත. අවස්ථානුකූලව උචිත දෙබස් ගොඩනගා ගනී. අවස්ථානුකූලව උචිත දෙබස් ගොඩනගා ගනී. හරිනේ. එච්චර උදාහරණ අවසන්. ඔන්න පළවෙනි එක සරල ව්‍යුහය කියන කාරණාව. දෙවෙනි එකට අපි යමු තේමාත්මක අන්තර්ගතය, thematic content. තේමාත්මක අන්තර්ගතය කියලා කියන අර තේමාවට ගැලපෙන පරිදි අන්තර්ගතය සකස් කර ගැනීම. දැන් ඔය සාම්ප්‍රදායික මාධ්‍යයන් වල විවිධ තේමාවන් තිබ්බනේ. විනෝදය තිබුණා නේ. විනෝදය, උපදේශනය, අධ්‍යාපනය, අපල දුරු කර ගැනීම, සශ්‍රීකමත් බව, දරුඵල ලබා ගැනීම වැනි විවිධ මානව උමනා පදනම් තේමා පදනම් කරගෙන තමයි සෙත් පැතීම වගේ විවිධ උමනා පදනම් කරන් තමයි මේ සාම්ප්‍රදායික මාධ්‍ය ගොඩ නැගෙන්නේ. එතකොට දැන් ඔය ඒ තේමාවන්ට ගැලපෙන පරිදි අන්තර්ගතයේ සකස්ව තිබුණා. දැන් අපි ගත්තොත් සොකරි වගේ ගැමි නාට්‍යයක තේමාව තමයි ප්‍රධාන අරමුණ තමයි සශ්‍රීකමත් බව, සශ්‍රීකමත් බව, සෞභාග්‍යය. ඒ නිසා ඒ සොකරි රඟ දක්වන්නේත් කමතේ. බලන්න එකට ගැලපෙනවනේ. දැන් සෞභාග්‍ය සංකේතවත් කරන කෘෂිකර්මාන්තයේනේ භවභෝග සරු වෙන්න ඕන, අස්වැන්න වැඩි වෙන්න ඕන. ඒ නිසා කමතේ තමයි ඒක රඟ දක්වන්නේ. එතකොට අර දැන් තේමාව තමයි සෞභාග්‍ය සශ්‍රීකමත් බව. ඉතින් කමතේ රඟ දැක්වීම වඩාත් උචිතයි. ඒ වගේම තමයි පුවක්මල් භාවිත වෙන පුවක්මලෙන් කියවෙන්නේ සෞභාග්‍ය සංකේතය. පුවක්මල් භාවිත වෙනවා, කෙසෙල් කඳන් භාවිත වෙනවා මේ දේවල්. ඒක ඇතුළේ ඒ වගේම අර සොකරි වල තියෙන විනෝදාස්වාදය. ඒ නිසා විනෝදය අරමුණු කරගත්ත අන්තර්ගතයකුත් තියෙනවා. අර හාස්‍යමය ජවනිකා, දෙබස් නේ විහිළු සොකර නාටකේ පුරා අනිවාර්යෙන් දකින්න පුළුවන්. ඒ වගේ අර ඒ නිසා අපිට කියන්න පුළුවන් අර සාම්ප්‍රදායික මාධ්‍යයන් තුළ ඒ තේමාවට ගැලපෙන විදිහට සුවිශේෂී අන්තර්ගතයක් දකින්න පුළුවන්. දැන් තව අපි ගත්තොත් දැන් ඔය ශාන්ති කර්මත් එහෙමයි. දැන් රටයක්ම නැත්නම් රිද්දියාගේ වගේ ශාන්ති කර්මයක් ගන්න. රිද්දියාගේ නැත්නම් රටයක්ම වගේ ශාන්ති කර්මයක් ගත්තාම ඒකේ අරමුණ වෙන්නේ දරු ඵල ලබා ගැනීම. නේද? දරු ඵල ලබා ගැනීම. දරුවන් ලබා ගැනීම. ඒත් දරු ඵල ලබා ගැනීම අරමුණු කරගෙන දැන් රිද්දියාගේ පවත්වනකොට ඒ රිද්දියාගේ තුල මොකද? දකින්න පුළුවන් ඊටම සුවිශේෂ අන්තර්ගතයක්. දරු නැලවිල්ල කියලා වෙනම එකක් තියෙනවා. දරු නැලවිලි තියෙනවා. දරුවන් නැලවීම, දරුවන් නිදි කිරීම, දරුවන්ට කිරිපෙවීම වැනි මොනවාද? යම් යම් ජවනිකා ඔය රට යකුම කියන ශාන්ති කර්මය තුල තියෙනවා. තේරුණාද? දැන් දරු නැලවිලි තියෙනවා. දැන් රට යකුම කියන නැත්තම් රිද්දියාගේ ශාන්ති කර්මය කරපුවාම දරු ඵල ලැබෙනවා. වඳ ස්ත්‍රීන්ට දරුවන් ලැබෙනවා. දැන් වඳ ස්ත්‍රියක් කියන පුතා කසාද බැඳලා බබාල නැති අය. කසාද බැඳලා බබාල නැති අය ඉන්නවා. ඒ කියන්නේ නේද කසාද බැඳලා වසර ගණනාවක් යනකම් දරුවෝ නැති වුණාම ඒ කාන්තාව යම් ආකාරයක මානසිකව කඩාගෙන වැටෙනවා, ලෙඩ වෙනවා. මානසිකව ඒ කියන්නේ හිතලා හිතලා ලෙඩ වෙනවා, මානසිකව වැටෙනවා. නේ දැන් ඒ සාමාන්‍ය එහෙම වෙන්න පුළුවන් කසාද බැඳලා දරුවෝ නේ. දැන් කසාද බැඳලා පළවෙනි අවුරුද්දේ වගේ දරුවෝ නැත්තම් සමාජ අවධානයක් ඇති වෙන්නේ නැහැ. ඒචර අවුලක් නේ දෙන්න. ඒ ගැන තාම හිතලා නැහැ වගේ එහෙම එකක් පොඩි සමාජයේ ගන්නවනේ. හැබැයි ඉතින් අර කසාද බැඳලා අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ පොඩ්ඩක් නිකන් වටේ පිටේ ගෑනුන්ට හරි අමාරුයි. නේද? ඒකතර ඒ ගැන පොඩි අවධානයක් ඇති වෙනවා. දැන් ඒ අල්ලපු ගෙදර සුමනාවති ඇන්ටි අහනවා මේ
දුවේ. තාම නෑ මොකුත්. එහෙම අහනවා. දෙකෙන් ටිකක් දාලා නෑනේ. නමුත් ඒක අහනවා එහෙම දෙන්නේ. අල ඊට පස්සේ පල්ලෙහාට කුසුමාවතී. තාම ආරංචියක් මොකුත් නැද්ද? එහෙම අහනවා. ඉතින් මේ අහනකොටත් ඒක ඒකාන්තවට මානසික පීඩනයක්. දරුවෝ නැතිවීම. නේද? ඊට පස්සේ ඊට පස්සේ පාරේ යද්දී විමලාවතිය හම්බ වෙනවා. විමලාවතිය අහනෝනේ. තාම මොකුත් නෑනේ. මොනවා කරන්නද පුතේ? ඉතින් ඒකටත් වාසනාව තියෙන්න එපා. ඕන් තව එකක් කියනවා. දැන් මෙහෙම කියනකොට දැන් අර ඒ මානසිකව කාන්තාව කඩාගෙන වැටෙනවා. ඉතින් මේ වෙනුවෙන් තමයි ඒ ස්ත්‍රියට මේ ශාන්ති කර්මය කරනවා රට යකුම කියලා ශාන්ති කර්මය. තේරුණාද? රට යකුම කරපුවාම බබාලා හම්බෙනවද? ඔව් එහෙම එකක් තියෙනවා. මොකද බබාලා හම්බෙන එක විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. රට යකුම ශාන්ති කර්මය කරපුවාම බබාලා හම්බෙන්න හේතුවක් තියෙනවා. මොකද හේතුව මේ දැන් රට යකුම ශාන්ති කර්මයේදී ඉන්නවනේ යකදුරෙක් ඉන්නවනේ. යකදුරා තමයි ශාන්ති කර්මය කරන්නේ. එතකොට මොකද්ද මේ වඳ ස්ත්‍රියව පැදුරක් අරගෙන පැදුරක් එලලා ශාන්තිකර භූමියේ තියලා සුදු පාට රෙද්දක් අරගෙන ඔළුවේ නම් පොරවලා ඉතින් ඔහම ලෙඩ වෙච්ච එකයි ඉන්නවා දැන් වඳ ස්ත්‍රිය. එතකොට මේ යකදුරා මේ ශාන්ති කර්මය කරනවා යකදුරා ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මය පවත්වනවා. යකදුරා මොනවද කරන්නේ? වර්ධිත හිතන්න එපා. යකදුරා මොනවද කරන්නේ? යකදුරා කරන්නේ සෙත් මොනවාද? ඒ අදාළ ශාන්ති කර්මය හා සම්බන්ධ වතාවත් කරනවා. ඕකෙද දැන් ඔය මේ දැන් මේ වඳ ස්ත්‍රියට ඔය ශාන්ති කර්මය කරනකොට දැන් ඒක නිකන් නාට්‍ය අනුසාරීව යනවා. රටයකම කියන එකත් නාට්‍යමය යෝනිකා තියෙනවා. දැන් එතකොට ඕකේ දැක ඔකිනෝ පිරිමි ඉන්නේ. පිරිමි බඩවල් දාගෙන එනවා තව බඩවල් දාගෙන ඉන්නවා. ගැබ්බර කාන්තාවන් විදියට. ඊට පොඩි උන් අරගෙන පොඩි උන් නලවනවා මෙහෙම සමහරු. පොඩි උන් නලවනවා පොඩි උන් නිදි කරවනවා. දරුවන්ට කිරි දෙනවා. මේ වගේ එක එක දේවල් ඒ මේ රටයකම ශාන්ති කර්මයේ පුරාවර කාන්තාව දකින්න. දකින්නකොට මේ අර ඒ කාන්තාවගේ හෝමෝන සක්‍රිය වෙනවා. දරුපන් නැරඹීම ඒ දේවල්ත් එක්ක ඒව දකිද්දී අර හෝමෝන සක්‍රිය වෙනවා. මානසික වශයෙන් බලපෑමක් වෙලා හෝමෝන සක්‍රිය කිරීමක් තමයි එතන වෙන්නේ. එහෙම නැත්නම් ඒක විද්‍යාත්මක පදනමක් එහෙම මුකුත් එහෙම නේ යකදුරා මොනවත් කරන්නේ අර ඒ නිසා අර ශාන්ති කර්මයකට හෝමෝන සක්‍රිය කිරීමක් තමයි කරන්නේ. එහෙම වෙනවද? ඔව් වෙනවා ඇත්තටම. එහෙම වෙනවා. මොකද හේතුව දැන් ඔය නිකන් විද්‍යාත්මක ගත්තාම දැන් ඔය කසාද බැඳලා අවුරුදු ගාණක් ගිහලා බබාලා නැතු වුණාම ඒ කට්ටිය කරන්නේ අවුරුදු 5ක් විතර ගියාම යම තීරණයක් ගන්නවා බබෙක් අරන් හදාගන්න. බබෙක් අරන් හදාගන්නවා චූටි කාලෙම. චූටි කාලෙම බබෙක් අරන් හදාගෙන මේ බබාව නාවනවා, කවන පොනවා, නිදි කරවනවා, කිරි පොවනවා මේ දේවල් කරද්දී ඒ අම්මා දරුවා කෙරේ තියෙන අසීමිත ආදරයත් එක්කලා අර හෝමෝන සක්‍රිය වෙනවා. ඒතර එහෙම වුණාම ඒ අම්මට නැවත සරුභාවයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. අවුරුදු 7ක් විතර බබාලා නැතුව ඉඳලා ඊට පස්සේ බබෙක් අරන් හදාගත්තාම එන්න අවුරුදු එකමාරක් විතර ගියාම අර අම්මා නැවත ගැප් ගන්නවා. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අර දරුවා එක්ක ඉන්නකොට අම්මාගේ හෝමෝන සක්‍රිය වීම. ඒක විද්‍යාත්මක පදනමක් එකේ තියෙනවා. ඉතින් ওই වගේ දෙයක් තමයි අර රටයකම ශාන්ති කර්මය තුල වෙන්නේ. තේරුණාද? ඒ නිසා මේ රටයකම නැත්තම් රිද්දියාගේ ශාන්ති කර්මය කරපුවම බබාලා හම්බෙනවාද? පිළිතුර ඔව් හම්බෙනවා. කියන්නේ කරපු ගමන් බොග් ගාලා හම්බෙන්නේ නැහැ. ඒක සම්භාවිතාවක් තියෙන එක. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක විද්‍යාත්මක පදනමක් තියෙන එක තමයි මම පැහැදිලි කරේ. තේරුණාද? ඒ විදිහට දැන් මේක කරනවා. දැන් මේක මේ ශාන්ති කර්මයත් රටයකම ශාන්ති කර්මයක් තුලේ යම් නාට්‍යමය ජවනිකා තියෙන එක විනෝදයක් තියෙනවා. දැන් ඔය නළු දරු පොඩි උන්ට කිරි පොවනවා. දැන් පිරිමි අම්මලා පොඩි එකව නිදි කරවන මෙහෙම තියාගෙන මෙහෙම දොයි පවා එහෙම කිරවල දැන් මේ පොඩි උන් දැන් ඔය මේ පොඩි උන්ගේ දත් වෙන කාලේ එනකොට කිරි එනකොට තනකුඩු හපනවා අම්මලා. අම්මලාගේ තනකුඩු හපනවා පොඩි උන්. අපනකොට රිදෙනවා ඉතින්. දැන් මෙහෙම නාට්‍ය තුල පේනවා ඒක ලස්සනට මෙහෙම නිදි කරනකොට අර තනකුඩු හපනකොට ඉතින් ඒක නාට්‍යනුසාරෙ වෙන යන්නේ. ඒතකොට තනකුඩු හපනකොට කෑ ගන්නවා. අම්මලා බයිනවා. නිකන් ඉන්නව ළමයෝ. එතන තාත්තා වගේමයි එහෙම වගේ පොඩි කෑලි එහෙම කියනවා. ඉතින් මේක නාට්‍යමය ඩ්‍රැමටික් ගතියකුත් මේක ඇතුලේ තියෙනවා. එසේනම් අපි ලියාගමු උදාහරණයක්. මේක කියුවේ නෑනේ. සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමවලදී තේමාත්මක අන්තර්ගතය බලන්න. සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමවලදී තේමාවට ගැලපෙනසේ අන්තර්ගතය සකස් කර ගැනීම පිළිබඳව මෙමගින් අදහස් කෙරේ. රෝග වලින් ආරක්ෂා වීම, භවභෝග ආරක්ෂා කර ගැනීම, විශ්වාසයන්, විනෝදයේ විශ්‍රාන්ති, මොකද විශ්‍රාන්තිය? උසස් රස වින්දනය. විශ්‍රාන්තිය, භව ප්‍රකාශන, හැඟීම් ප්‍රකාශ කිරීම යන තේමාවන් යටතේ සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම ක්‍රියාත්මක වේ. හයිලයිට් කරගන්න මේ ටික. රෝග වලින් ආරක්ෂා වීම, භවභෝග ආරක්ෂා කර ගැනීම,
විශ්වාසයන් විනෝදයේ විශ්‍රාන්තිය භාව ප්‍රකාශනය යන තේමාවන් යටතේ සාම්ප්‍රදායික sannivedana ක්‍රම ක්‍රියාත්මක වේ. නිදසුන් ලෙස සොකර නාට්‍ය ගත් විට එහි සෞභාග්‍ය සශ්‍රීකමත් බව ප්‍රාර්ථනා කරයි. එබැවින් සොකර නාට්‍යයේ පුවක් මල් ගොක් කොළ වී පොල් මල් වැනි සෞභාග්‍ය ප්‍රදර්ශන සංකේත භාවිත කිරීම දක්වනු ලැබේ. තව උදාහරණයක් අපි ලියාගමු. තේමාත්මක අන්තර්ගතයට ලියන උදාහරණයක්. රට යකුම හෙවත් රිද්දියාගය ශාන්ති කර්මයේ තේමාව වඳ ස්ත්‍රීන් සඳහා දරුවන් ලබා ගැනීමයි. වඳ ස්ත්‍රීන් සඳහා දරු ඵල ලබා ගැනීමයි. එම තේමාවට ගැලපෙන අන්තර්ගතයක් එහි දක්නට ලැබේ. එම තේමාවට ගැලපෙන අන්තර්ගතයක් එහි දක්නට ලැබේ. එනම් දරු නැලවිලි සෙත් කවි වැනි අංග එහි අන්තර්ගත වේ. හරිද? හරි. තුන්වෙනි එකට යන්න. නම්‍යශීලීත්වය. මොකද්ද නම්‍යශීලී කියන්නේ? නම්‍යශීලී කියන්නේ වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නම්‍යශීලී අවස්ථාවට අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සාම්ප්‍රදායික මාධ්‍ය අන්තර්ගතය වෙනස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගැමි නාට්‍යයක් ගන්නකො. ගැමි නාට්‍යයක නිශ්චිත පිටපතක් නැහැනේ. ඩයලොග් නැහැ වෙනම. නිශ්චිත දෙබස් නැහැ. ඒ පරිසරයේ මිනිසුන්ගේ ප්‍රතිචාර අනුව ඒ අනුව ඒ වෙලාවේ දක්වන ප්‍රතිචාර වලට රියැක්ෂන් එකක් විදිහට දෙබස් කියනවා. එතකොට අවස්ථානුකූලව වෙනස් කර ගැනීමේ හැකියාවක් ඒ සාම්ප්‍රදායික මාධ්‍යයන් තුළ තියෙනවා. කියන්නේ අනම්‍ය නැහැ, නම්‍යශීලී බවක් තියෙනවා. තේරුණාද? කියවන්න. අවස්ථාව හා අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් සාම්ප්‍රදායික sannivedana ක්‍රම පහසුවෙන් සකස් කරගත හැකි වීම මෙයින් අදහස් කරයි. කුඹුර, කමත, ගහකොළ ආදී අවස්ථාව හා අවශ්‍යතාවයට අනුව භාවිතයට ගැනීම සිදුවේ. සිනමා පටයක් ගත් විට සිනමා ශාලාවක් තුළ ප්‍රදර්ශනය කරන සිනමා චිත්‍රපටයක් කමත පෙන්වන්න බෑනේ. ඒක සිනමා ශාලාවෙන් පෙන්වන්න ඕනේ. නමුත් වේදිකා නාට්‍යයක් වෙනම රංගශාලාවක පෙන්වනවා. හැබැයි සොකර නාටකම් පොළන් රූකඩ ආදී නාට්‍ය එලිමහන් ඉඩකඩ ඇති ඕනම තැනක පෙන්වන්න පුළුවන්. හරි උදාහරණයක් අපි ලියාගමු උතන නම්‍යශීලී බව. උදාහරණයක් ගැමි නාට්‍ය රංග දැක්වීමේදී උදාහරණයක් තුන්වෙනි එකට අදාළව ගැමි නාට්‍ය රංග දැක්වීමේදී එහි නිශ්චිත පිටපතක් නොමැති බැවින් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව
ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව අවස්ථානුකූලව ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව අවස්ථානුකූලව දෙබස් වෙනස් කරගත හැකිවීම හා අවස්ථානුකූලව දෙබස් වෙනස් කරගත හැකිවීම හා නාට්‍යයේ අන්තර්ගතය වෙනස් කරගත හැකිවීම හරි නාට්‍ය අන්තර්ගත වෙනස් කරගත හැකිවීම හරි ඊළඟ කාරණාවට අපි යමු මෙතන මේ සිකුරාදා දාමු අපි සිකුරාදා ඔයාලා ලොග් එන්න මේ පොඩි පවර් කට් එකක් පොඩි එනවා පොඩි මේ ප්‍රදේශේ මේ ආයෙ දැන් ඔක ඉස්සලා තියුණා දැන් අපිට තව කරුණු දෙකක් විතර තියෙන විශේෂතා ටික අපි හෙට නෙමෙයි අනිද්දා හවස නැවතයලි දාමු කරන්නේ නම් හරි හැමෝම ලොග් අවුට් වෙන්න අපි ඒ කරුණු විශේෂතා දෙක අපි ඊළඟ සතියේ කතා කරලා කියන්නේ හෙට නෙමෙයි අනිද්දා ක්ලාස් එක දානවා දාලා අපි ඊට ඉවර කරලා අපි එතනින් කතා කරaya හරි එහෙනම් ඇහෙනව නේද මාව Hi sir, good night sir. හරි good night හැමෝටම Night, sir.